ඔයත් කෙට්ටු වෙන try කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක save කරලා තියාගන්න. මම ඔයගලන්ට කියන්න කෙට්ටු වෙන try කරන්න ඕන කෙනෙක් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන main points මොනවද සහ ඒ points මොන පිළිවෙලටද ඔයගොල්ලෝ පිළිපදින්න ඕන කියන එක. So අපි බලමු මොනවද. point number 1 එක තමයි calorie deficit. calorie deficit එකක් නැතුව කොයිම වෙලාවක ඔයා කොච්චර හොඳට train කරත් ඔයා කොච්චර හොඳට rest කරත් ඔයා මොන දේ කරත් calorie deficit එක ඔයා ඉන්නේ නැත්තම් ඔයා හොගාලා මේ කියන්නේ පෙරේතෙක් ඔය කනවා නම් ඔයාට කොයිම වෙලාවකවත් ඔයාගේ ඇඟ කෙට්ටු කරගන්න නැත්තම් ඔයාගේ weight loss එකක් කරගන්න බෑ. So ඒක තමයි number 1. වෙන try කරන කෙනෙක්ගේ second point එක වෙන්න ඕනේ high protein intake එක. ඔයාගේ කෑම අපි ගානේ ලොකු ප්‍රමාණයක් protein අන්තර්ගත කරගන්න ඕනේ. protein අන්තර්ගත කරගත්තාම තමයි ඔයාගේ muscle build වෙන්න සහ fat burn වෙන්න ඒක උපකාරී වෙන්නේ. So ඔයාට carbs fat කන්න පුළුවන්. ඒවා ඔයාගේ රසට අනුව කන්න. calorie deficit එක කියන දේ ඔළුව තියාගෙන නමුත් ඔයා අනිවාර්යයෙන්ම ඔයා ගන්න calorie ප්‍රමාණයට වැඩි දායකත්වයක් දක්වන්න protein යොදා ගැනීම සිදු කරන්න ඕනේ. තුන්වෙනි point එක තමයි අනිවාර්යයෙන්ම weight lift නැත්නම් resistance training කරන්න ඕනේ. මේ resistance training කියන්නේ නිකන් චූටි කිලෝ එකේ ඩම්බෙල් එකක් අරන් උඩ දාන එක නෙමෙයි. ඔයාගේ ඇඟට දැනෙන විදිහට resistance training කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් bench press එක අඩුම තරමේ තමන්ගේ ඇඟේ බරෙන් 175ක්වත් squat එක අඩුම තරමේ තමන්ගේ ඇඟේ බරින්වත් deadlift එක අඩුම තරමේ තමන්ගේ ඇඟේ බරට වඩා කිලෝ 5ක් 10ක්වත් අඩුම තරමේ සෙල්ලම් කරන්න පුළුවන් වෙන level එකට එනකම් මේ calorie deficit එකේ හිටියත් ඔයා train කරන්න ඕනේ. මම මේ ඔයගලන්ට උදාහරණ විතරයි කිව්ව අනිවාර්යයෙන් මේවා ඒ විදිහට කරන්න ඕනේ කියලා නෙමෙයි. ඒක වයස අනුව sex එක අනුව වෙනස් වෙනවා. කොහොම හරි ඔයා weight training කරන්න ඕනේ. ඔයා අනිවාර්යයෙන්ම මම කියන්නේ weight training. කියන්නේ cardio වත් hit workout වත් ඒව නෙමෙයි weight training කරන්න ඕනේ. ඔයා අනිවාර්යයෙන්ම weight loss එක නැත්තම් බර අඩු කරගන්න plan එකකින් ඉන්නවා. fourth point එක තමයි ඔයා NEAT අගය ඉහළගයක තියාගන්න. මොකද්ද මේ NEAT කියන්නේ? non exercise activity thermogenesis. ඒ කියන්නේ ඔයා එදිනදා ජීවිතයේ කරන දේවල් වලින් ඔයාගේ ඇඟේ burn වෙන කැලරි ප්‍රමාණය. ඒ කියන්නේ ඔයා active lifestyle එකක් ගත කරන්න ඕනේ. වැඩිපුර ප්‍රමාණයක් ඇවිදින්න ඕනේ. ඔයා එහෙට මෙහෙට යන වෙලාව ඔයා පුළුවන් නම් ටිකක් වෙනදට වඩා වේගෙන් යන try කරන්න. ඊට පස්සේ ඔයා කරන දෙයක් ඔයා පඩිපෙලකින් කියන්නේ lift එකක් දෙකක් තියෙන තැනක් ඉන්න කෙනෙක් නම් lift එක පාවිච්චි කරන්නේ නැතුව පඩිපෙලෙන් උඩට පහළට යන එක try කරන්න. ඊට අමතරව ඒ වගේ ඔයාගේ ලයිෆ්ස්ටයිල් එක ඔයාට ඇක්ටිව් කරගන්න පුළුවන් නම් ගෙදර අතු ගාලා අම්මට තාත්තට මොකක් හරි උදව්වක් කරලා ඊට පස්සේ ගාඩ්නින් මොනවා හරි දෙයක් තමන්ගේ එදිනදා ජීවිතයේ කරන දේවල් වලින් ඇක්ටිව් ඉන්න. කියන්නේ නිකන් එක තැනට වෙලා පුටුවක වකන් නෙලාගෙන ඉන්න නැතුව පොඩ්ඩක් ඇක්ටිව් විදියට ගත කරන්න ඕනේ. fifth and last point එක තමයි ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන හිටපු කාඩියෝ. එහෙම නැත්නම් HIIT නැත්නම් අපි කියන high intensity interval training. මේ වගේ දෙයක්. මේක weight loss එකක් කරන කෙනෙක් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් ඔයා අර හතරම හරියාකාරවම කරනවා නම් සහ ඒක කරලා ඔයා ගේන් කරන කියන්නේ ඔයා එකෙන් අත්පත් කරගන්න weight loss එකත් ඔයාට මදි නම් ඔයාට පුළුවන් ඔයාට කාඩියෝ ටිකක් හරි hit workout එකක් හරි ඇඩ් කරගන්න. ඔයා ඒකෙන් enjoy කරනවා නම් ඔයාට පුළුවන් weight training එක ඒක balance කරලා ඒ අදාළ විදිහට ඒක ඇඩ් කරගන්න. කොහොම හරි ඔය පිළිවෙලට තමයි අපි prioritize කරන්න ඕනේ. මේ දේවල් මේ විදිහට කරොත් අනිවාර්යයෙන්ම ඔයාට weight loss එකකට යන්න පුළුවන්. ඔයාගේ ඇඟේ තියෙන ෆැට් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. හෙල්දි ලයිෆ්ස්ටයිල් එකක් ගත කරන්න පුළුවන්. සහ ඔයාගේ ජීවිත කාලය ඇක්ටිව් හෙල්දි විදිහට longevity ටික වැඩි කරගන්න පුළුවන්. So try කරලා බලන්න. සහ ඔයගලන්ට ඉස්සරහට තව මොනවද කරන්න ඕන topics කියලා පාලි comment එකක් දාන්න. Thank you.